හෙලෝ ඉතිං අද අපේ බාටෙන්ඩ කෝස් එකේ ෆයිනල් ඩේ එක අදත් බලමු මොකද වෙන්නේ කියලා අපේ ෆයිනල් ඩේ එක කොහොමද අද අපේ මාස දෙකක කෝස් එක ඉවර වෙන්නේ කියලා මම කෝස් එක කරේ කොලම්බෝ බැරිස්ටා ඇන්ඩ් බාටෙන්ඩ ස්කූල් එකේ ඉතින් හරිම හොඳ තැනක් හරිම හොඳ ගුරුවරු ටිකක් ඉන්නේ ගොඩක් දැනුමෙන් පිරි ඉතින් මම කියනවා ඔයාලට යන්න එතනට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න. ඔයාලට ගොඩක් උදව් වෙයි ඔයාලගේ ෆියුචර් එක හදාගන්න. ඉතින් අද බලමු අපි මොකද වෙන්නේ කියලා අද දවසේ කොහොමද ගත වෙන්නේ කියලා. එහෙනම් අපි යමු. ඉතින් අද අන්තිම දවසේ නිසා බස් එකේ තමයි කෝස් එකට ගියේ. ඉතින් ඔන්න බස් එකෙන් බැහැලා වාලුකාරාව පාරේ අපේ කෝස් එකට යන ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් මේ තමයි අපේ කොලෙජ් එක. එහෙනම් ඉතින් දැන් යමුකෝ ඇතුළට. ඉතින් ওই දෙපැත්තම තියෙන ක්ලාසස් තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ අන්තිමේට. ඉතින් මේ තමයි අපේ ක්ලාස් එක. සෙට් එකකට ඇවිල්ලා ඉන්නේ. තව කට්ටිය කෙන ගමන් ඉන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි අන්තිම පාඩමට තිබ්බේ ටොබැකෝ. ඉතින් ඔය අපේ සීසර් මැෂින් එකක් ෆිට කරගමන් තමයි ඉන්නේ. බලන්න කොහොමද වෙන්නේ කියලා. මේක තමයි අපි දාගන්නේ වතුර අයිස්. ඒක තව ටිකක් ගන්න. මේක දිරෙන්නත් බෑ චුට්ටක්. අතින් දාන්න පුතා අයිස් අවුලක් නැහැ. හරිනේ. ඉතින් මේ තමයි සිගා. මේක බොන්නේ තමන්ගේ තත්ත්වය පෙන්නන්න. ඉතින් මේක ඇවිල්ලා පොඩ්ඩක් ගණන් වැඩි. ලංකාවට ගේන්න තහනම්. ඉතින් මේකක් සාමාන්‍යයෙන් වැඩි මේක වෙනවා අපිට කිව්ව විතර නම් ඩොලර් මිලියනයක් විතර එනවා. ඉතින් මේක බොන්නේ අර මං වගේ තමන්ගේ තත්ත්වය පෙන්නන්න. ඉතින් ওই දැන් සර් ගැතේ තියෙන එකත් ඒ කියන්නේ බොන්න බෑ ඒක. ඒ කියන්නේ ඒක වේලිලා තින්නේ. ඉතින් ඒකත් සර්ලා අරන් දින රුපියල් 30000ක් දීලා ඒ කියන්නේ හිතන්නකො බොන්න බැරි එකක් රුපියල් 30000ක් දීලා ගන්නවා කියන්නේ අර වගේ එකක් ඒ ගාණක් වෙන එක සාධාරණයි. මෙයා මෙතන දුම් කොලේ මම නැත්නම් ලෝකෙ හොඳම සිගා හදන්නේ. මොන රටේද? කියුබා. කියුබා තමයි දැන්. අර සිගරට් මේ තමයි සිගා කට් එක. ඉතින් මේකෙන් තමයි සිගා එක කට් කරගන්නේ. ඒකයි ඒකට සිගා කටර් කියලා කියන්නේ. ඉතින් අපේ ශිෂ්‍ය මැෂින් එකට දාන ජාකෝල් දෙක හොඳටම ගින්දර වෙලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන පේන පොට් එක උඩින් තමයි මේ ජාකෝල් දෙක අපි තියාගන්නේ. ලයිට් එක ආවද? කොහොමද? ඔන්න ඒ අතරතුර අපි ගියා සර්ට තෑග්ගක් ගන්න. අසන්නේ? එක්සෑම්. ඉතින් මේ තමයි අපේ ග්‍රැජුවේෂන් කිට් එක. ඉතින් දවස් 8ක කාලයක් අපි පන්ති ඇවිල්ලා එක්සෑම් කරලා ඊට පස්සේ තමයි ඉතින් අපිට මේ මේ කැප්පය හම්බෙන්නේ. මෙයා තමයි ජිගා. මේ අපි කලේ ජිගා. මෙයා අක්කලා ටෝක් කර හිටියා මිසක් ජිගා ගැන ඉගෙන ගත්තේ නැහැ. දාලා දෙන්න පුළුවන් නම් ජොබ් එකකට මම දාලා දෙනවා. අන්න ඒ වගේ වෙලාවක මොන හරි දෙයක් තිබ්බොත් මම කතා කරන්න එනවා. ආලා හැමෝටම ජය වේවා good luck. හොඳට වැඩ ටික කරගෙන යන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. Thank you so much. හරි එහෙනම් අපි මේකත් දීලා මේක කරලා දාමු.
සර්කපන්න දෙයක් නැහැ බලන්න මම තනිය ක්ලාස් එක කරා හරිද තමයි good luck ඔයාලා හැමෝම වෙනුවෙන් අපි තුන් දෙනා කේක් එක කපනවා දෙකට කපමු මොකද නැත්තම් කවද්දි ලොකු වෙලී කවන්න අංගව good luck ඔයාලා එන කැල්ලක් very good තව දිනවා කේක් එක බලන්න තා තව කැල්ලක් දෙනවා තව දුසු දාන්න බෑ ආදර තව එන්න දෙයක් කෙනෙක් දරවාගෙන නිකන් ඔක්කොම හරි අල්ලගෙන නෑ මේ පැත්තට මොක්ෂ මේ පැත්තට බයින්න ඒක අල්ලපන් කොඩ කපනවා එනම් කොල්ලෝ අපි ගියා